අද ඔයාලා දකින්නේ මිනිස්සෙක් වගේ හුස්ම ගන්න. ඒ වගේම මොන පැත්තට හැරුණත් මොන බල්ටිය ගැහුවත් සීන් එකෙන් සීන් එකට රූපේ වෙනස් නොවන සිනමා චරිතයක්. මුලින්ම අපේ පළවෙනි පියවර ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එක පොතේ හැටියට අපිට ඕන චරිතේ සම්පූර්ණයෙන්ම prompt එකකින් විස්තර කරලා නිර්මාණය කරන එක. දෙක prompt ගහ ඉන්නේ නැතිව Google image search එකක් දාලා Tamanට ඕන vibe එක තියෙන ෆොටෝ එකක් හොයාගෙන ඒක Google Gemini එකට අප්ලෝඩ් කරනවා. ඊළඟට අපි Geminiට කියනවා අපිට prompt එකක් හදලා දෙන්න කියලා. මේ prompt එකෙන් මම Geminiට කියනවා පින්තූරේ ඉන්න කෙනා දිහා බලලා එයාගේ හැඩේ තියෙන අලුත්ම පුද්ගලයෙක්ව ගැඹුරින් විස්තර කරන්න කියලා. මුලින්ම මම හදපු prompt එක copy කරගෙන මෙතන ගහලා අපි අප්ලෝඩ් කරපු ෆොටෝ එකේ විස්තර ඉල්ලමු. ඕකේ. ඔන්න Gemini අපිට character එකේ විස්තර දුන්නා. දැන් අපි මේ විස්තර prompt එකක් හැටියට ඊළඟ පියවරේදී පාවිච්චි කරනවා. හැබැයි අද හදන්නේ ඇවටා එකේ සීමාවෙන් උඩට ගිය ඔයාලා දිගටම ඉල්ලපු චරිතේ. ඒ කිව්වේ අපි අද හෙක්ටර්ව ඇවටා සීමාවලින් එළියට අරගෙන ඕනම සංකීර්ණ පසුබිමක ඕනම චරිතයක් රඟපාන්න පුළුවන් සිනමා නළුවෙක් කරනවා. හරි. අපි ඉස්සෙල්ලම උඩ තියෙන image mode ගිහිල්ලා පස්සේ මේ create image option එක තෝරගන්නවා. එහෙම තෝරගෙන අපි ගාව තියෙන හෙක්ටර්ගේ original photo එක එතනට අපි upload කරනවා. Ladies and gentlemen, please welcome Mr. Hector. මිතුරනි, පිළිගන්න අපේ සම්පූර්ණ සිනමා චරිතේ හෙක්ටර්. හරි. දැන් මේ හෙක්ටර්ගේ රූපේ අපි frame to video mode එකට add කරලා කියනවා හෙක්ටර් ඉන්න ඉරියව්වෙම එක තැන හිටවලා අංශක 360ක් කරකවන්න කියලා. මෙන්න තියෙනවා අංශක 45ක් කරවන්න හදපු ඇවටා එක අංශක 360ක් කරකැවෙන සිනමා චරිතයක් කරපු වීඩියෝ එක. ඊට පස්සේ ඒක Adobe Photoshop එකෙන් ඇරලා ඒකේ තියෙන timeline tool එකෙන් අපිට ඕන කෝණ වලට හරවලා ඒ ෆ්‍රේම් කොපි කරගෙන වෙනම ෆයිල් එක කැරක්ටර් ෂීට් එකක් හදා ගන්නවා. ගයිස්, ඒ කැරක්ටර් ෂීට් එක තමයි මේ තියෙන්නේ. අපි වැඩේ ප්‍රැක්ටිකලි කරන විදිහ දැන් බලමු. මේ තියෙන ඔප්ෂන්ස් හතරෙන් අපි පාවිච්චි කරන්නේ මේ ingredients to video කියන ඔප්ෂන් එක. ingredients to video mode එකට ආදර්ශක රූප 3ක් අප්ලෝඩ් කරන්න පුළුවන් reference slots 3ක් තියෙනවා. අපි කැරක්ටර් ෂීට් එක අපේ පළවෙනි reference slot එකට අප්ලෝඩ් කළා. ඊළඟට දෙවෙනි slot එකට මේක දෙනවා. තුන්වෙනි slot එකට මේ ගිටාර් ගහන පොරගේ ෆොටෝ එක අප්ලෝඩ් කරනවා. දැන් අපි ගහලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න වියෝ අපිට දුන්න උත්තරේ. වියෝ නං මාර ජීනියස් කෙනෙක් නේද ගයිස්?